හෙලෝ ගයිස් කොහොමද ඔයාලට මං හිතනවා ඔයාලා හොඳින් ඉන්න කියලා මේ මගේ ෆස්ට් මිනි ව්ලොග් එක. ඉතින් බලමු අද දවස කොහොමද මාත් එක්ක ගෙවෙන්නේ කියලා. ඉතින් මුලින්ම නැගිට ගමන් කරේ ඇඳාස් කරපු එක. ඊට පස්සේ උදේ තේ එක හදාගෙන බිව්වා. මං ඉන්නේ බෝඩිමක. එතකොට ඉතින් මට සෙන්සුරාදා ඉරිදා කියන්නේ නිමාඩු දවස් දෙකක්. වීක්ඩේස් වලට මම වැඩ. ඉතින් මම වීකෙන්ඩ්ස් වල නැගිටින්නේ උදේට චුට්ටක් දවල් වුණා. ඊට පස්සේ උදේ තේ එක බීලා උදේටයි දවල්ටයි උයන්න ලෑස්ති වුණා. මුලින්ම ඉතින් ඔය උදේට උයන්න තමයි මම හාල් එක ලිපේ තියාගන්න හදන්නේ බත් එක හදාගන්න. චුට්ටක් දවල්ලා හැරුණු නිසා මට පොඩි බඩගින්නක් තිබුණා. තේ එක බිව්වටම හරි ගියේ නැහැ මට. ඉතින් මට ගස්ලොක් ගෙඩියක් තිබුණා. මම ඒක කපාගෙන කන්න බැලුවා. හරිම රසයි ඒ ගස්ලොක් ගෙඩිය. බෙහෙත් ගහපු නැති ගස්ලොක් ගෙඩියක් මට හම්බුනේ. ඊට පස්සේ මුලින්ම මම බැදුමක් හදාගන්න හැදුවේ. මම කරවිල කන්න හරි ආසයි කරවිල බැදුම් කන්න. ඒ නිසා කරවිල බැදුමක් හදාගන්න හැදුවේ. මම තනියෙන් ඉන්න නිසා මට කරවිල එක ගෙඩියක් වුණත් ඇති. පස්සේ මුලින්ම මම කරවිල ගෙඩිය කපාගෙන මට හිතුණා කරවිල බැදුමට හාල් මැස්සොයි තක්කාලි දැම්මනම් හොඳයි කියලා. මොකද තක්කාලි දැම්මහම බැදුම් වලට මාරම අමුතු රසක් එනවා. ඒ නිසා මම කරවිල බැදුමට තක්කාලි දැම්මා. ඊට පස්සේ ලුණුයි මිරිස් ඒ ටික කපලා දැම්මා. ඒ ඔක්කොම ටික කරගත්තට පස්සේ මම හාල් මැස්සෝ අරගෙන හාල් මැස්සෝ ටික ඔලුව අයින් කරලා හොදලා හාල් මැස්සෝ ටික වෙනම හදාගෙන තියාගත්තා. බැදුමට ඕනි හැමදේම මම ලෑස්ති කරගත්තා. ඊට පස්සේ ඔයාලා හදනවා වගේම තමයි තෙල් දාලා තෙල් ටික චුට්ටක් රත් වෙනකන් තියලා හාල් මැස්සෝ ටික දාලා රන්වන් පාට වෙනකන් බැල ගන්නවා. ඊට පස්සේ මම නම් තක්කාලි ලුණු කරවිල ඔක්කොම ටික එකට තමයි දාන්නේ. ඊට පස්සේ එකට ගැළපෙන විදිහට ගම්මිරිස් කුඩු කෑලි මිරිස් ලුණු ඒ ටික දාගත්තා මම. ඊට පස්සේ චුට්ටක් කියලා තැම්බෙන්න කිව්වා. බැදුමයි බත් එකයි දෙකම හරි නිසා ඊට පස්සේ ව්‍යංජනයක් හදාගන්න මම හිතුවා. ව්‍යංජනයට මම ගෝව ව්‍යංජනයක් හදාගන්න හිතුවේ. ඊට පස්සේ ගෝව ගෙඩිය අරගෙන මට ගෝව චූටි ගෙඩියක් මම ගෙනල්ලා තිබුණේ. ඒ චූටි ගෙඩියක් මට වේල් දෙකකට වැඩි. ඉතින් මම ගෝව ඒ චූටි ගෙඩිය දෙකට කපලා ඒකෙන් භාගයක් තමයි ගත්තේ. ඒ භාගය අරගෙන චූටියට කපා ගත්තා. ඊට පස්සේ මම මැටි හට්ටියක් අරගෙන ඒක හොදලා චුට්ටක් ලිපේ තියලා රත් කරා. මම ව්‍යංජන හදන්න ආසම එක තමයි මැටි හට්ටිය. මැටි හට්ටියක ව්‍යංජනයක් හැදුවා ව්‍යංජනේ අමුතුම රසක් එනවා. ඊට පස්සේ ඒකට කපාගත්ත ගෝව ටික ලුණු සුදු ලුණු ඒ ටික දාගත්තා. මට කරපිංචයි රම්පේ තිබ්බේ නැහැ. මොකද මම ගෙනාවහම කරපිංච රම්පේ ගෙනාවහම කරපිංචයි රම්පේ දෙකම වේලෙනවා ඉක්මනට. දවස් 3-4යි තියාගන්න පුළුවන්. මොකද මං ඉන්නේ බෝඩිමක. අපිට ෆ්‍රිජ් එකක් නැහැ බෝඩිමේ. ඒ නිසා තිබ්බේ නැහැ මට දාන්න. අනිත් ටික දාගත්තා. කහ මිරිස් ලුණු 3-5 ඒ ටික දාලා වතුර චුට්ටක් දාලා තැම්බෙන්න තියුවා. තැම්බුණාට පස්සේ තමයි මම කිරි දාන්නේ. මම හිතනවා ඔයාලත් එහෙම වෙන්නේ නැති කියලා. චුට්ටක් වතුර දාලා පොඩ්ඩක් අර වතුර වලින් තැම්බෙන්න තියලා ඊට පස්සේ වහලා තියලා ටිකක් වෙලා ගිහින් තමයි කිරි දාගත්තේ. මට කොහොම හරි කිරි දාගෙන ව්‍යංජනය සම්පූර්ණයෙන්ම හදාගත්ත වීඩියෝ එක ගන්න බැරි වෙලා. ෆයිනලි මේක තමයි මගේ අද කෑම එක. ඔම්ලට් එකකුත් දාගත්තා මම. ඉතින් මෙහෙම තමයි මගේ අද දවස ගෙවුනේ. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. තවත් දවසකින් ඩේ ව්ලොග් එකකින් හමු